මං අද කියලා දෙන්න හදන්නේ අපි සාමාන්‍යයෙන් සාරි ජැකටයක් ඇඳහම ගොඩ දෙනෙක්ට බඩ ළඟින් ඉස්සිලා උඩට යන ගතියක් තියෙනවා. ඒකෙදි අපිට එහෙම ඉස්සිලා උඩට යන එක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් ක්‍රමයක්. අපි මේ වගේ ජැකට් එකේ පල්ලෙහා කොටස මේ විදිහට සම්පූර්ණයෙන්ම මහලා ඉවර කරගෙන පොප්ලින් කොටස් 4ක් මේ වගේ එක සමාන කපා ගන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් එතන ප්‍රමාණය බලලා ඒ අවශ්‍ය කොටසට අවශ්‍ය වෙන ප්‍රමාණය බලලා කොටස් 4ක් අපි මේ විදිහට වෙල්බෝන් කොටස් 4ක් කපා ගන්නවා. මේකෙදි මේ වෙල්බෝන් ගන්නකොට චුට්ටක් මහතෙන් වැඩි වෙල්බෝන් එකක් ගන්න. ඊනිම එක ගන්න එපා. ඒකලා අපි මේ වගේ අර ඉස්සරහ කපාගත්තේ පොප්ලින් කොටස් වලින් දෙපැත්ත හොඳට වැහෙන විදිහට මේ මම පෙන්නන විදිහට හොඳට නමලා ඒකට මැදි කරලා වෙල්බෝන් එක හොඳට දෙපැත්තෙන්ම හද වෙන විදිහට තියලා මැස්මක් ගහගන්න. නැත්නම් ඇඳගෙන ඉන්නකොට මේකේ දෙපැත්ත චුට්ටක් ඇනෙනවා. අර ඇඳගෙන ඉන්නකොට ඇඟේ වැදිලා ඒක තුවාල වෙන්න බලනවා. ඒ නිසා ඒක නැති කරගන්න පුළුවන් මේ විදිහට කරහම. අපිට මේ විදිහට පොප්ලින් කොටස් දෙකක් විතරක් තිබ්බත් ප්‍රමාණවත්. මේකලා අපි මේ විදිහට ඉනේ මේ පල්ලෙහා කොටසට අර වෙල්බෝන් කොටස් 4 එකතු කරගන්න. මම පෙන්නන්න ඒක කොහොමද කරගන්නේ කියලා. මේ විදිහට මුල්ම කොටස් දෙකේ විදිහටත් සාමාන්‍යයෙන් අඟල් 2.5 2.5ට වගේ මැද ඉඳලා දෙපැත්තට ලකුණු කරගෙන අපිට මහ ගන්න පුළුවන්. ඒක අර මහන කෙනාගේ ප්‍රමාණය අනුව මං කියපු ඒ පරතරවල් වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ මැද්දේ ඉඳලා අඟල් 2.5ක් විතර වගේ මම දැනට මහන ජැකට් එකේ මේ විතර මහන ජැකට් එකේ ප්‍රමාණය ඒ වගේ තව ප්‍රමාණයෙන් විශාල කෙනෙක්ගේ නම් චුට්ටක් අපිට ඊට වඩා තවත් පරතරේ තියලා ගන්න. අපි ඒ වගේම අනිත් පැත්තට වෙල්බෝන් කොටස එකතු කරගන්නවා. ඒකෙතන අපි අර හැඩෙත් එක්ක වෙල්බෝන් එකේ උස කොට මේ වගේ වෙනසක් තියෙනවා. ඒක බලලම කපලා ගන්න ඕනේ. අපි මේකෙදී මැස්මවල් දෙකක් ගහගන්න ඕනේ වෙල්බෝන් එකේ උඩින් වැටෙන විදිහට. මම පෙන්නන විදිහට හරියට බලලා දෙපැත්තෙන් හරියට පරතරේ තියලා මහ ගන්නවා. අපි අනිත් කොටසත් මේ විදිහටම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට අපි ජැකට් එකේ කොටස් දෙක එකතු කරගන්නවා.
අවසානයේදී පේන්නේ මෙන්න මේ විදිහට තමයි. මේ වගේ රිබන් කොටස් ටික එකතු කරගත්තාම මේ විදිහට තමයි පේන්නේ. ගොඩාක් දුරට ජැකට් එකේ උඩ යන ගැටලුවට සාමාන්‍යයෙන් හොඳ විසඳුමක් තමයි මේ විදිහට